සංසාර සාගරේ තරණය කළ මෙහාට යන අයට පේන එක විදිහකට. ඒ සාගරේ මේ පැත්තේ ඉන්න අයට පේන්නේ තව විදිහකට. ඒකෙන් මේ පැත්තේ ඉන්න අයට පේනවා පින්වතුනි මට හැමදේම තියෙනවා මට බයෙන් දෙයක් නැහැ. කියන්නේ මට පිරිසරණට පිරිසක් ඉන්නවා කියලා. සමහරවිට ඔබට හිතලා ඇති මම පින් කරපු කෙනෙක් මට පින පිහිටට එනවා කියලා. ඒ ඔක්කොම හරි පින්වතුනි පින පිහිටට එයි. පින පිහිටට ඇවිදilla ඔබ සතර පායට වැටෙන්න යන්නේකින් වැළකීලා ඊළඟත් වෙවේ ආයි මිනිස්සෙක් කරයි. දැන් ඊළඟත් වෙවේ ආයි මිනිස්සෙක්. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේ මිනිස්සෙක් කියලා ඉපදුනා. දැන් මොකද කරන්නේ? ඉතින් ආයි පටන් ගන්න තියෙන්නේ. ඔය දැන් ආවේ ගමනක් තියෙන්නේ. ආයි පටන් ගන්න දින අර හැරෙන්නව බැරුව ඉඳලා තව කෙනෙක් ලව්ව හරවගෙන මොහොම වෙලා ඔය ඔක්කොම කරගෙන උඩට ඇවිදilla ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ තිබුණොත් ඒ කාලේ. ඊට පස්සේ පෙන්ගතුනේ ආයි සුපුරුදු පරිදි පෙළවහක් එහෙම කරගෙන ඊට පස්සේ ආයි වයසට ගිහිල්ලා ඔය අතරතුරේ ඉතින් වෙන්න තියෙන ඒවා ගොඩාක් තියෙනවා පෙන්ගතුනේ. ඒ ඔක්කොම සිද්ධ වෙලා අන්තිමට ආයි මැරෙන්න තියෙනවා. ආයි ඔබට පින පිහිටට එයි පෙන්ග. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි පින් බලෙන් ආයි උපදිනවා. ඉපදිලා ආයි මිනිස්සෙක්. ඔය අතරතුරේ chance එකක් හම්බෙයි පෙන්ගතුනේ දිව්‍ය ලෝකෙට එහෙම යන්න. ඕක තමයි සාමාන්‍ය ජීවිතේ.